සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අදත් අරගෙන අවිලා තිනවා SL Money Academy YouTube channel එක තුලින් අස්සසුම සම්බන්ධයෙන් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ channel එකෙන් අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට YouTube එකෙන් හරියටම සාර්ථක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි දැනටමත් වීඩියෝස් දෙකක් දාලා තියෙනවා YouTube සම්බන්ධව. ඉතින් මම earn කරපු, ඒ කියන්නේ මුදල් හම්බ කරපු proof එක්කම මගේ channel එකේ දාලා තිනවා වීඩියෝස් දෙකක්. ඔයාලට පුළුවන් අපේ channel එකේ playlist වලට ගිහිල්ලා YouTube course කියන එකේ මේ වීඩියෝ දෙකත් බලලා අපිත් එක්ක join වෙන්න. ඉතින් ඔයාලගේ අතේ තියෙන ෆෝන් එක විතරක් ඇති YouTube එකෙන් මුදල් උපයන්න. හරි ඉතින් ඒකත් මතක් කරන ගමන් ඉතින් ඔන්න අද වීඩියෝ එක අස්සසුම සම්බන්ධයෙන් අස්සසුම ප්‍රතිලාභී ඔයාලට තමයි අද වීඩියෝ කරගෙන අවිලා තියෙන්නේ. ඉතින් ඔන්න අලුත් සුබ ආරංචියක් යාළුවනේ අරගෙන අවිලා තියෙනවා. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට දැන් ඔක්තෝබර් මාසේ ඉවරලා දැන් මෙන්න මේ විදිහට 20 වෙනිදා ඉතින් භාගයක්වත් ඉවර වෙගෙන එන්නේ. ඉතින් දැන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න මෙන්න මේ විදිහට අපේ වැඩිහිටි දීමනාව ලැබෙන්නේ කවදද කියලා. ඉතින් යාළුවනේ වැඩිහිටි දීමනාව මෙන්න මේ විදිහට හරියටම ලැබෙන දිනයක් කියන්න බෑ. දින කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දින කිහිපය ඇතුළත තමයි වැඩිහිටි දීමනාව වැටෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති රජයේ සේවකයන්ගේ මෙන්න මේ විදිහට බැංකු ගිණුම් වලට මුදල්, ඒ කියන්නේ එයාලගේ පඩිය රජයේ සේවකයන්ගේ මෙන්න මේ විදිහට පඩිය බැංකු වලට වැටුණාට පස්සේ තමයි මෙන්න මේ විදිහට අස්සසුම වැඩිහිටි දීමනාව ඔයාලගේ බැංකු වලටත් බැර කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මෙන්න මේ විදිහට රජයේ සේවකයන්ගේ වැටුප මෙන්න මේ විදිහට හැම මාසෙකම මාසයේ අන්තිම දවස්වල, ඒ කියන්නේ 24 25 26 මෙන්න මේ දවස් ඇතුළත තමයි වැඩිහිටි දීමනාව නෙමේ මෙන්න මේ විදිහට රජයේ සේවකයන්ගේ වැටුප මෙන්න මේ විදිහට ඉනුම් වලට බැර වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රජයේ සේවකයන්ගේ වැටුප බැර වුණාට පස්සේ තමයි මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට වැඩිහිටි දීමනාව ලබා ගන්න ඔයාලට පුළුවන් 25 26 27 28. ඉතින් මෙන්න මේ දවස් 4 ඇතුළත වැඩිහිටි දීමනාව ලබා දෙනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තිනවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා. ඉතින් කලබල වෙන්න එපා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ කට්ටියගේ මුදල් ලැබෙන දිනය පිළිබඳවත් මෙන්න මේ ගැටලු කිහිපයක් පිළිබඳවත් මෙන්න මේ විදිහට මම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් හරිම තොරතුරු තමයි අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් SL Money Academy YouTube channel එක තුලින් අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට මුදල් උපයන ක්‍රම, ඒ කියන්නේ YouTube එක හරහා සාර්ථක වෙන විදිහට මෙන්න මේ විදිහට හරි තොරතුරු තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ අස්සසුම දෙවන අදියරේ කට්ටියගේ ඔක්තෝබර් මාසයේ මුදල් පිළිබඳව සහ මෙන්න මේ විදිහට නොලැබුණ හේතු, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ මුදල් දෙවන අදියරේ කට්ටියගේ තාමත් නොලැබුණ හේතු කිහිපයකුත් මම සඳහන් කරලා තිබ්බා මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ පල්ලෙහා තියෙනවා description එකේ link වලින් ගිහලා ඔයාලට පුළුවන් බලා ගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට අස්සසුම සම්බන්ධයෙන් සහ YouTube එකේ මුදල් උපයන හැටි ඉගෙන ගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි තවත් තොරතුරුකින් හමු වෙන තුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.